පැලවත්ත සැරසෙන්නේ පුටුව කඩලා අටුව හදන්නද අටුවයි පුටුවයි දෙකම කඩන්නද. රනිල් ගහන්න යන ෆයිනල් ගේම් එක හෙළිවෙයි. ඔලුගෙඩි මාරු කරන මෙහෙයුමක්. ජනපති අනුර උතුරු නැගෙනහිර අල්ලට ගන්න හැටි. ජනරජ දිනේදී ඇල්ලේ හාමුදුරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොල්ලයි. ඩොලරයෙන් සජබ ගැස්සෙයි. ආණ්ඩුව තිගැස්සෙයි. අර්ජුනා වෙනුවට එන්න යන ලස්සන කෙල්ල. පැලවත්ත සැරසෙන්නේ පුටුව කඩලා අටුව හදන්නද අටුවයි පුටුවයි දෙකම කඩන්නද. හැමදාමත් උදේ සෝෂල් මීඩියා බලනකොට දකින්න ලැබෙන 아무තු කතාවක් තිබුණා. කටකතාවක්. දන්නවද අලුත්ම කටකතාව? ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායකට පැලවත්ත පෙන්ටගන් එකෙන් ඉල්ලාස් වෙන්න කියලා. ඕක මුලින්ම ප්‍රසිද්ධිය අභියෝග කරලා කිව්වේ දයාසිරි වුණාට කටකතා කලින් ඉඳලා එහෙම මෙහෙන් ඇදිලා ආවා. එතකොට කවුද ඊළඟ ජනාධිපති ලේකම්? ඒකට උත්තර තාම නැහැ. හැබැයි ඉතින් නම්බු පිටින් නන්දිකට ඊළඟ රස්සාව කරන්න තැනක් නම් ඔන්න දැන් හදලලු. නන්දික කියන්නේ රේගුවේ හිටපු නියෝජ්‍ය මට්ටමේ සුළු නිලයක් දරපු කෙනෙක්. එහෙම කෝඩැල්ල උඩටම අරන් මෙට්ටේ උඩින් තියලා ඔටුන්නකුත් දැම්මා. ඒ තමයි දේශපාලනය. ඒ තමයි පන්ති අවශ්‍යතාවය. හැබැයි ඉතින් වැඩ බැරි නම් මොකද කරන්නේ? ඉහළම පරිපාලන නිලධාරියා කරලා උඩටම ගත්ත ආයෙතින් ඊළඟට කොහෙටද කියලා දාන්නද? නෑ ලංකාවේ තියලා බෑ. සුදුසු තැනක් දෙන්නම ඕනේ. ඔන්න දැන් ඒකට තැනක් ලෑස්ති. ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකාවේ තානාපති මහින්ද සමරසිංහ ආයත් ලංකාවට කැඳවන තීරණය කරලා නන්දික සනත් කුමාරනායකට ඔන්න මීටත් වඩා හොඳ තැනක් තවත් කොයින්ද? ජනාධිපති ලේකම් කමින් ගලවන නන්දිකව සතුටින් තියන්න නම් ඕන වෙන්නේ එහෙම විකල්පයක්ම තමයි. දැන් එතකොට මහින්ද සමරසිංහට මොකද කරන්නේ? ඔප්ෂන් ගොඩයි. ආරංචි විදිහට ඔහුත් ඔන්න මීට සති දෙකකට කලින් සීල්ලාස්වීමේ ලියුම විදේශ අමාත්‍යාංශය වෙත එවලා. ජූලි මාසයේ ඉඳලා මහින්ද සමරසිංහ ඔන්න එනවලු ලංකාවට. ওই කතාව නම් කටකතාවකට එහා ගිහින් ඩේලි මිරර් පත්තරෙත් තිබුණා. ඊළඟට මහින්ද සමරසිංහ අපේ ඊළඟ විදේශ ඇමති වෙයිද? විදේශ ඇමතිකමටත් දක්ෂයෙක් ඕනේ. ඒකට විකල්පය මහින්ද සමරසිංහද? හැබැයි ඉතින් මහින්ද සමරසිංහ ලංකාවේ ඉන්න වැඩි මනාපයක් නැහැ. ඇමරිකාවෙන් එන්න මනාපයක් තිබිලත් නැහැ. එතන බැරිම නම් ඉතින් එහා සමාන වෙන තැනක් එයා බලාපොරොත්තු වෙනවයි කියලායි කතාව යන්නේ. එයාසේ ප්‍රංශයේ තානාපතිකමටත් ඔන්න හොඳ කෙනෙක් ඕනෙලු. ඔන්න තියෙනවා මහින්ද සමරසිංහට තවත් ඔප්ෂන් එකක්. ඕක නිසා පටක් පොටක් බේරගන්න බැරුව පැලවත්තේ පෙන්ටගන් එකේ ආචාර්යෝ ටික මේ දවස්වල බරටම සාකච්ඡාව කියලා තමයි ආරංචිව යන්නේ. පැලවත්තේ ඉතින් ආචාර්යෝ එක්කෙනෙක් නම් බැරිය රොත්තක්ම ඉන්නවනේ. අනිත් පැත්තෙන් ජනාධිපති අනුර කුමාරට දැන් එයාගේ කැලණිය බෝඩිමේ අඬන ළමයි නලව ගන්නත් සිද්ධ වෙලා. මහින්ද සමරසිංහ අවුරුදු 4.5ක් ඇමරිකාවේ හිටියා. රට වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් අණගෙම සේවාව ඉටු කළා. ඔන්න එයා ඊට පස්සේ ජිනීවා පැත්තේ මොකක් හරි වගකීමක් දෙනවා නම් හොඳයි කියලා පොඩි සෙන්සිටිව් ඉල්ලීමක් කරලා මිනිහා වැඩ්ඩා. එතන දුන්නත් යමක් කරයි. හැබැයි ඉතින් ඔන්න ඔය වගේම ඔය වගකීම දැනටමත් අනුර කැලණිය මොන්ටිසෝරි අඬන ළමයෙකුට දෙන්න පොරොන්දු වෙලාලු. ඊට පස්සේ තමයිලු මහින්ද සමරසිංහ ප්‍රංශය පැත්තට හැරලා තියෙන්නේ. තාම නෑ ෂුවර් එකක්. ඒකත් අඬන ළමයෙකුට දීලා දැම්මොත් මහින්ද සමරසිංහ නම් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කටයුතු කිසිවක් නොකර ඇමරිකාවේ ප්‍රාන්තයකට වෙලා නිෂ්ක්‍රීය වෙලා යයි කියලා තමයිලු ඔහුට හිතවත් සමහරු කියන්නේ. ඇත්තම කියනවා නම් ඕවා කටකතාම නෙවෙයි. කටකතාවලට එහා ගිය තවත් රජගෙදර ආරංචි මාර්ග. ඕවට ගෑවිලා නැත්තෙමත් නෑ. රනිල් ගහන්න යන ෆයිනල් ගේම් එක හෙළිවෙයි. පහුගිය දවසක ඩීවී චානකයි ගම්පහ අජිත් මානප්පෙරුමයි කෝට්ටේ මధుර විතානගේ තුන්දෙනා ෆ්ලවර් රෝඩ් එකේ රනිල්ගේ ඔෆිස් එකේ තිබ්බ පුංචි පුවත්පත් සාකච්ඡාවක් ගැන අපි කිව්වනේ. මధుර විතානගේ එතනදි මාධ්‍යවේදියෙක් එක්ක කිව්වනේ අපි මචං මේ ගහන්නේ ලොක්කගේ ගේම් එකක් කියලා. එයා ලොක්කා කියන්නේ දිලිට්ට කියලා තමයි අපි හිතුවේ. අර මොකද මధుර පහුගිය දවස්වල අන්තිමට හිටියේ සරෝජන බලේ. එතන මෙහෙයුම්බාර ප්‍රධාන නිලධාරියා කියලාත් කියනවා. ඔයා කොහොමද රනිල්ගේ ගේම් ප්ලේ කරන්නේ? ඔයා ඉන්නේ සරෝජනේනේ කියලා මාධ්‍යවේදියා අහද්දි මధుර hina වෙලා කියලා තියෙන නෑ මම එහෙම නෑ කියලා. කොහොම හරි මේගොල්ලන්ගේ ෆයිනල් ගේම් එක වෙනත් එකක්. ඔය ෆයිනල් ගේම් එක ගැන තොරතුරු ටිකක් තහවුරු වුණු තව තැනක් තමයි සරෝජන බලේ ඔෆිස් එක. ෆයිනල් ගේම් එකේ රිසල්ට්ස් එක ජාතික ආණ්ඩුවක්ලු. දන්නවද කතාවක්? දැන් ඔන්න ඔය ජාතික ආණ්ඩුවක් කියන කතාව ඇතුලේ එක පැත්තකින් ෆ්ලවර් රෝඩ් එකේ කජු සීයා ඉන්නවා. අනිත් පැත්තෙන් පැලවත්ත කුමාරයි ශ්‍රී ලංකා එකේ එහාට මෙහාට විසිවෙච්ච අරලු බුලු නෙල්ලි ටිකයි සමගි ජනබලවේගයේ සජිත් ළඟ ඉන්න මේ දවස්වල සද්ද නැති සෙට් එක්කෝ ඉන්නවා කිව්වොත් ඕගොල්ලෝ පිළිගනීද මන් දන්නේ නැහැ. ඔලුගෙඩි මාරු කරන මෙහෙයුමක්. පොරැල්ල සරෝජන බලයේ කාර්යාලයේ 3 වෙනි මහලේ CCTV එකෙන් 22 වෙනිදා අපට ලැබුණු තොරතුරු ටිකකුත් මේ ගමනම කියලා දාන්නම්. හෙට අනිද්දා වෙනකොට ආණ්ඩුව
ඇතුළේ ඉන්න කලබලකාරී මන්ත්‍රීවරු සෙට් එකක් කැපකිරීමක් කරලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා එළිය ස්වාධීන කණ්ඩායමක් විදිහට පෙනී ඉන්නවලු. ඒ ආසිර රනිල් වික්‍රමසිංහ ලොක්කා රවි කරුණානායක වෙනුවට පාර්ලිමේන්තුවට එනවලු. ඔන්න ඔය වෙලාවේ ජනාධිපති අනුර ජාතික ආණ්ඩුවක් හදන්න රනිල්ට ආරාධනා කරනවලු. ඒ කණ්ඩායම එක්ක හර්ෂල කාවින්දලා අලවතු වලල වගේ සජබ සෙට් එක්කත් එකතු වෙනවලු. ඊට අමතරව කබීර්ලා හකීම්ලා රාධාක්‍රිෂ්ණන්ලා මනෝලා දිගම්බරන්ලා රිෂාඩ් සෙට් එකකුත් මේකට ජොයින් වෙනවලු. TNA එකෙන් 3-4 දෙනෙක් මේකත් එක්ක එකතු වෙනවලු. ඔය ගැන ඔය තොරතුරු ටික අපිට ආපු ක්‍රමය ගැනත් නොකියම් බෑ නැත්තම් විශ්වාස කරන්නේ නැහනේ. ශ්‍රී ලංකාව ජනරජයක් කරපු දිනේ තියෙනවනේ 1978 මැයි 22 වෙනිදා. ඔන්න ඕක සමරන්න ඊයේ කොළඹ තිබුණ ප්‍රධාන සැමරුම් උත්සව දෙකක්. ලොකුම එක BMICH එකේ ඕක නම් සංවිධානය කළේ හවස ශ්‍රී ලංකා එක. හැබැයි තව එකක් උදේවරුේ බොරැල්ල සර්වජන බල කාර්යාලයේ රැස්වීම ශාලාවෙත් තිබුණා. ඒ වෙලාවේ කොළඹට දාරාධිනිපාත වැස්ස ආරාධිත සෙනග පිරිසට තබා ආරාධිත දේශකයෙකුටවත් එන්නවත් ලේසි වුණේ නැහැ. ප්‍රධාන දේශනයේ මෙන්න මොහාන් සමරනායක 10ට තිබුණු උත්සවයේ 11ට පවත්වන්න හිතාගෙන ඔන්න ලොක්කො ටික සර්වජන බලයේ උඩ තට්ටුවේ කාර්යාලයේ වෙනම කඩයක්. ඔන්න ඔය කඩේ ඇතුලේ චන්නජය සුමන මොහාන් සමරනායක අනුරාධ යහම්පත් මధుර විතානගේ SM චන්ද්‍රසේන අනුරුද්ධ හේරත් රංජන් සෙනවිරත්න වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ ජගත් පුෂ්ප කුමාර වගේ 10-12 දෙනෙක් කතා බහ කරමින් හිටියා. ඔය කතා බහේ විශේෂත්වය මේකයි. ඔතෙන්ට ආව අනුරයි රනිලුයි දිලිතුයි ඊටාම ළඟින් ආශ්‍රය කරන ව්‍යාපාරික පැලැන්තියේ ඉහළම වැජඹෙන දේශපාලන කරලියට ලොකු සෙල්ලම් දාන මැක්සමයිස් පොරක්. මිනිස්සයා නම් සිංහලයේකුත් නෙවෙයි. බෞද්ධයෙකුත් නෙමෙයි. හැබැයි ওই ජාතික දේශපාලන කරලිය හැමතැනම කරක් ගහනවා. උතුරන සල්ලිත් තියෙනවා. අපි CCTV දර්ශන වලත් මූණට කොටු කවුද කියලා පේන්නේ නෑ නෙවෙයි කියන්නේ නෑ. එයා තමයි අපි නොදන්න ඇතුළාන්තයේ මේ වගේ හුඟක් වටින කතා කියලා දැම්මේ. ඉන සර්කල් එක ඇතුලේ මෙයා ගහන ගේම් එක දන්න නිසා මේ කියන කතාව විශ්වාස නොකරත් බෑ. ආණ්ඩුව ඉස්සරහට තවදුරටත් ගෙනියන්න නම් රටේ මේ මතුවෙමින් තියෙන විරෝධය සමනය කරගන්න උත්තරයක් ඕනනේ. පිළිවෙලට වැඩක් කරන්න දන්න මිනිස්සු ටිකක් එක්ක මේ වැඩේ අනුරට කොට දාගන්නත් වෙනවා. නැත්තම් දාලා යන්නම් වෙනවා. එහෙම අය ඉන්නේ ඉතින් රනිල් ළඟ තමයි. රනිල් කිව්වොත් මේ පැණිත් තිත්තයි කියන පොරවල් ටික මේ වැඩේ කොට දාලා දෙයි කියලා විශ්වාසයක් දැන් ඔන්න අනුරටත් තියෙනවා කියලායි අපේ මූණට කොට දාපු අලුත් යාළුවා කිව්වේ. හැබැයි ඔය එක තැන මොන කතා කිව්වත් 88 89 බටලන්දේදී තරුණ තරුණියන් 100,000 ගණනකගේ ඝාතන වලට සම්බන්ධ රනිල් එක්ක මේක අපේදී ආයේ ඇයි හොඳයියක් නැහැ කියලායි පැලවත් කට්ටිය කියන්නේ. හරිනම් එයා මේ වෙනකොට ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ නෙමෙයි හිරේ. පැලවතේ සමහරු සැරටම කියන්නේ එහෙමලු. ජනපති අනුර උතුරු නැගෙන හිර අල්ලට ගන්න හැටි. ජනාධිපති 21 වෙනිදා මඩකලපුවේ ගියාම ඔන්න කවුරුත් දන්නවනේ ගැන. හැබැයි ඉතින් එදා හවස ආපහු එන්න නැති වෙයි කියලා තමයි ගොඩක් අය හිතුවේ. මොකද ජනාධිපති මේ දවස්වල මැච් එකක් බලන්න හරි දඹුලු ගියොත් එන්නේ තලගොයෙක් මරාගෙන කියලා කවුරුත් දන්නවා. මඩකලපු ගිය ජනාධිපති එදා රෑ එහෙන් ගත කරලා. ඊළඟට ඔන්න පහවදා උදේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමට ඔන්න මුළු අම්පාරම ලෑස්ති. බලන්නකො මෙයා වටේට ගිහිල්ලා ගහන ගේම. අන්න නායකයෝ. නින්දවුරු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම යලි ආරම්භීම, අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම ආරම්භ කිරීම, ඊළඟට අම්පාර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුව රැස්වීම පැවැත්වීම. ඔන්න ඕවා තමයි වැඩ. ඕවා තමයිලු ඉලක්ක. අම්පාර ගමනේදී ජනාධිපති මහජන හමුවීම් දෙකක් නිලධාරීන් හමුවීම් එකක් පවත්වනු ලැබුවා. ඔන්න ඔය මහජන හමුවීම් දෙකේදී ජනාධිපති ජනතාවත් එක්ක කතා බහ කරමින් මෙන්න මෙහෙමත් කිව්වා. මේ ආණ්ඩුවත් ඔබත් අතර තියෙන විශේෂත්වය මොකක්ද? මෙච්චර කාලයක් අපේ රටේ උතුරෙත් නැගෙනහිර ජනතාවගේ සහයෝගයෙන් පත් කෙරුණ රජයක් මේ රටේ තිබුණේ නැහැ. ඔබලාගේ සහයෝගයෙන් පත් වුණු මුල්ම රජය තමයි මේ. ඉතින් මේ රජය රැකගන්න අපිට යුතුයකමක් තියෙනවා. ඒ වගේම තමයි මේ පළාත්වල ජනතාවගේ මෙච්චර කාලයක් නොවිසඳුණු ප්‍රශ්න විසඳෙන්න අපිට වගකීමක් තියෙනවා. ජනතාවට සමීප ගොඩක් ප්‍රශ්න ගැන කතා කරපු ජනාධිපති අම්පාරෙත් ලැබුණෙත් වෙනම තැන්වලදීලාද තරමට වඩා ලොකු ජනතා ප්‍රසාදයක්. මොන වුණත් මේ ගිය ගමන් ටික සාර්ථකයි. ජනරජ දිනේදී ඇල්ලේ හාමුදුරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොල්ලයි. ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ ජනරජ දින සැමරුම උත්සවයේ ප්‍රධාන දේශන 3 එකක් විජයදාස රාජපක්ෂ, දෙවෙනි එක ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, තුන්වෙනි එක තමයි මොහාන් සමරනායක. ඇල්ලේ හාමුදුරුවෝ කතා කළේ මැතිනියත් එක්ක තිබුණු අතීත ලෙන්ගතු හිතවත්කම් මතක් කර. ඒ වගේ රාජ්‍ය නායකාවක් මේක අපේ මේ රටේ ආයෙත් බිහි වෙන්නේ නැහැ කියන එක හාමුදුරුවෝ මතක් කළා. මේ උත්සවය සංවිධානය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙලා තිබුණා. මේ උත්සවයට ශ්‍රී ලංකාවේ පක්ෂ දෙකක් කරුණාම අනිකුත් සෑම පක්ෂයකින්ම නියෝජිතයින් නැවෙත් හිටියා. මොකද්ද ඒ පක්ෂ දෙක? එකක් තමයි JVP එක, අනිත් එක තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එයාසේ හාමුදුරුවන්ට දයාසිරි මුණ ගැහිලා. ඊට එපිටින් විජයදාස රාජපක්ෂත් ඉඳලා
දෙන්නවම ළඟට කතා කරගත්ත හාමුදුරුවෝ කියලා තියෙන්නේ දැන් ඉතින් ඔය නඩු හබ අරවා මේවා ඔක්කොම පැත්තක තියලා ඔක්කොම එකට එකතු වෙන්න කියලා. නෑ අපි අතර ප්‍රශ්නයක් නෑ අපි කොහොමත් එකතුයි. අන්න අරගොල්ලන්ගේ තමයි ප්‍රශ්නය තියෙන්නේ. කියමින් දයාසිරි මේ වෙලාවේ hina වෙවි වෙන්නලා තියෙන්නේ. එතනට ටිකක් ඈතින් ඉඳපු දුමින්දව. දුමින්ද හමු වුණු හාමුදුරුවෝ ඊට පස්සේ ඔහුටත් අවවාද කරලා ගමනක් යන්න නම් බොලා ශ්‍රී ලංකා එකතු කරගන්න ඕන. තේරුණයි? දැන් ඔය බෙදිලා වෙන් වෙලා පිල් බෙදිලා නඩු කියාගත්තා හොඳටම ඇති. අපේ හාමුදුරුවෝ මං ඇවිත් යන්නම් පන්සලට. ඔන්න ඔහම වචනයක් දෙකක් කතා කරලා දුමින්දත් හීන් සීරුවේ රෝට්ලා ගියා කියලා තමයි ආරංචිය. ඩොලරයෙන් සජබ ගැස්සෙයි. ආණ්ඩුව තිගැස්සෙයි. රටේ ආර්ථිකයට වෙච්ච නස්පැත්තිය ගැන ලොකු කතාවක්. ඔන්න ඔය ගැන සමග ජන බලවේගය ඇතුළෙත් ලොකු කතාවක්. හැබැයි එකපාරටම ඩොලරය නගින එක නතර වෙලා පහතට වැටුණා කියලා ඩොක්ටර් අනිල් ජයන්ත කියනවා. මොන පිසුදු දන්නවද ඒක කලේ කොහොමද කියලා? මා ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඇමතිගේ කීම පිට ඩොලරේ තක්සේරුව රුපියල් 5කින් ඩ්‍රොප් කළා. ඔය කාරණාව එළියට දැම්ම නිරෝෂන් පාදුක්ක. ඉතින් එහෙම කරලා මොකක්ද ඇති වැඩේ? වැඩේ තමයි ඩොලරේ ඉහළ යාම එකපාර නතර වුණා කියලා රටට පෙන්වන එක. අපවාදයෙන් ගැලවෙන එක. ඊළඟට මේගොල්ලෝ ටාගට් කරලා තියෙනවා. මැද පෙරදිගින් මේ සතියන්ත එන ඩොලර් ටික. ඒ ටික ගෙන්න ගන්නත් එක තමයි මේ ඩ්‍රොප් එක කෘතිමව කරලා තියෙන්නේ. නිරෝෂන් කිව්වා. ඔන්න ඔහොම තමයි ඩොලර් මාකට් එකේ මේ දවස්වල කතාබහ. මේ වෙලාවේ ආර්ථිකය නංවන්න නම් කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි කෝට ව්‍යාපාරිකයෝ ලංකාවෙන් හම්බ කරගෙන පිටරට ගිහිල්ලා එහෙ පාක් කරලා තියෙන ඩොලර් බිලියන 52කින් ටික ටික හරි ලංකාවට ගෙන්න ගන්න එක. බලයට එන්න කලින් ඕක කරනවා කියලා අනුර කුමාරලා කිව්වා. දැන් ඒවා ඒගොල්ලන්ටවත් මතක නැහැ. ඔය තක්කඩි කෝට ව්‍යාපාරිකයින්ට තව ලංකාවේ ජනතාව හොරාකමින් සල්ලි හොයන්න උදව් කරනවා හැර උන්ගේ ඒ පාක් කරපු සල්ලි ගේන ක්‍රමයක් මේ ආණ්ඩුව යොදන්නේ නැහැ. ඩොලර් බිලියන 52ක මුදල් පිටරට ගාල් කරලා තිනවා. අඩුම ගානේ ඔය සල්ලි වලින් ඩොලර් බිලියන 5ක් 10ක් ගෙනාව නම් ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔන්නෝම අපූර්ව අදහසක් එළියට දැම්මේ පූදු ජාගොඩ. ඒ අතර සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ඔන්න කතානායක හමු වෙන්න ගියා. සජිත් කියපු දේ එයාගේ ඔළුවට වැටුණාද කියන එක තමයි ප්‍රශ්නේ. එයා ඉන්නේ වෙනම ලෝකයකනේ. අර්ජුනා වෙනුවට එන්න යන ලස්සන කෙල්ල. එයාසේ අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා ඔන්න පහුගිය දවසක ඉන්දියාවේ චෙන්නයි වලට ගියා. මේ දවස්වල එයාගේ දේශපාලන වීරයා වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි තමිල්නාඩුවේ නව මහ ඇමති ජෝෂප් විජේ. අර්ජුනාට ඕන උනේ මේ උණුසුම අවස්ථාවේ කොහොම හරි ජෝෂප් විජේ හමු වෙලා එයත් එක්ක සෙල්ෆියක් ගහලා ලස්සන ෆොටෝ එකක් සෝෂල් මීඩියා දාලා පොඩි ෂෝ එකක් දාන්න. අර්ජුනා කොහොමද එහෙම මිනිස්සයනේ. මතකද එකපාරක් මහින්ද රාජපක්ෂගේ පින්තූරයක් තියෙන කඩදාසි කෑල්ලකින් කට පිහදලා ගොලි කරලා විසි කරලා දාපු ෂෝ එක. එහෙම තමයි මරු බඩුවක්. හැබැයි ඉතින් විජේ නම් ওই ගොලියට අහු වෙලා නැහැ. විජේ මග ඇරලා වෙන ඇමති කෙනෙක් කියලා. ඒකට එක හේතුවක් තිබිලා හේතුව තමයි අර්ජුනාගේ කට. අර්ජුනා පහුගිය දවස්වල රාජතාන්ත්‍රික වශයෙන් දෙපැත්තටම බලපාන එක පණ්ඩිත කතා කිව්වනේ. අර්ජුනා තැන තැන ගිහින් සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් කියන සමහර කතා අපිට වගේම වගක් නැති වුණාට රටට ලෝකෙට ලොකු ප්‍රශ්න. මේ වෙලාවේ තමිල්නාඩු ආණ්ඩුව අර්ජුනාට අනුග්‍රහයක් දැක්වීම තුළ අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න ඇති වෙයි කියලා තමිල්නාඩු ආණ්ඩුවට බයක් තියෙන්නේ නැති. චෙන්නයි ගමනේ බලාපොරොත්තු සුන් කරගත්ත අර්ජුනා හිසතින් ආපහු ඇවිත් තිබුණා. ඔය අතරේ උතුරු නැගෙනහිර ඉන්දියාව යටත් කරගත යුතුයි කියලා අර්ජුනා කරපු ප්‍රකාශයට එරෙහිව පහුගිය කාලේ උසාවි නඩුවකුත් වැටලා. දැන් ඉතින් එයාගේ මන්ත්‍රීකම සම්බන්ධනොත් තරමක් ලොකු ප්‍රශ්න තියෙනවා කියලායි කියන්නේ. කියපු කතාව ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පස්සේ ඉතින් අර්ජුනා සමාව ඉල්ලලා. ගිය නෝන ඇතුන් ලවාවත් අද්දන්න බැරිලුනේ. ඔය සැකේ නිසා අර්ජුනා ඒ තීන්දුව එන්න කලින් ඉල්ලාස් වෙන්නත් තීරණයක් අරන්ලු. එයාගේ කාර්ය මණ්ඩලයේ ඉන්න තරුණියක් ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ යවන්නත් අර්ජුනා සූදානම්. කොහොමද වැඩි? අර්ජුනා නම් ලේසි පහසු බඩුවක් නෙවෙයි කියන එක නෙවෙයිද මේ පේන්නේ. ඔන්නෝමලු මේ සතියේ වුණේ. එහෙමනම් අදට එච්චරයි. The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම